ඉතින් දැන් 12 වෙලා පළවෙනි ඕඩර් එක ආවා. ඉතින් සුබ දවසක් ඔයාලා හැමෝටම ඔන්න සුපුරුදු පරිදි අදත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද වීඩියෝ එක අරගෙන ආවේ මම වැඩ කරන තැනට. ඉතින් අද ඇවිල්ලා ඉරිදා නෙවෙයි සඳුදා. සාමාන්‍යයෙන් මගේ නිවාඩු දවස තමයි අද. හැබැයි අද නිවාඩු ගන්න වෙන්නේ අපිට හෙට තමයි නිවාඩු ගන්න වෙන්නේ. ඉතින් පළවෙනි වැඩ රහම කිචන් එකේ තියෙන දේවල් ටික ඔක්කොම බලලා තමයි වැඩ පටන් ගන්නවා. අපි වැඩ පටන් ගමු. අද මොනවද කරන්න තියෙන්නේ බලමු. පළවෙනි කිචන් එක ඕපන් කරද්දී අපිට මෙයාලගේ සිස්ටම් එකක් තියෙනවා මේ ටෙම්පරේචර්ස් මාක් කරන්න. ඉතින් ඒක කරගන්න ඕන. මොකද ඒක කරගත්තේ නැත්නම් උසාවට යනවා මේල් එකක් කරේ නැහැ කියලා. දැන් ටික කලින් කෝල් එකක් දීලා ආවා කරාද කියලා. ඉතින් ඔන්න ඔයගේ දෙයක් තියෙනවා. ඉතින් මේක අනිවාර්යෙන් වැදගත්ම දෙයක්. මේ තියෙන මේක ඔක්කොම ෆිල් කරන්න ඕන. ඒ බලමු බලන්න මොනවද අපිට කරන්න තියෙන්නේ කියලා. මේක තියෙනවා ෆ්‍රිජ් ටෙම්පරේචර් තියෙනවා. ඊට පස්සේ කිචන් ඕපනින් චෙක්ස් මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා. විස්තර මම ඔයාලට පෙන්නනවා. මෙන්න මේ ටික ඔක්කොම ෆිල් කරන්න ඕනේ. ඉතින් මේ ටික ෆිල් කරාට පස්සේ තමයි කිචන් එක ඕපන් කරන්න ඕනේ. මොකද නැත්නම් හින්න ලෙඩක් මේක. ඉතින් චික් පීස් කරියක් හදාගන්න වෙනවා. මේකේ වැඩේ තියෙන්නේ ඊයේ මේ අපි බටර් එක කරනවා. ටින් කඩන එක මේ බොයිල් කරලා එන එක නිසා අවුලක් නෑ. ඒකත් කරනවා. ඊළඟට තියෙන්නේ අපිට ඉතින් මම මේ දැන් චිකන් ටික කුක් කරගන්න. ඉතින් ඒ වගේම තමයි උදේට අපි මේ තන්දූරි චිකන් ටික අපි කුක් කරන්න ඕන. මොකද මේ වගේ තමයි ගොඩක් වෙලාවට මේ හදන කෑම 3-4ක් යන්නේ මෙන්න මේකෙන්. මේක අනිවාර්යෙන් උදේට අපි කුක් කරනවා. මේ ඉතින් ඔන්න ඔය විදිහට වෙල් ටික නම් දැන් ඉවරයි. අන්තිම වෙල් ටික කියන්නේ 12ට තමයි මේ ඕපන් කරන්නේ. අන්තිමට දැන් තියෙන චායි එකක් හදනවා මෙතන. ඊට පස්සේ මම පෙන්නන්නම් ඔයාලට කරිස් ටික මම මෙතන හදලා තියෙනවා. මේ විදිහට බලමු 12ට ඕපන් කරාට පස්සේ කොහොමද කියලා. ඉතින් දැන් 12 වෙලා පළවෙනි ඕඩර් එක ආවා. ඔයාලට පේනවද? ඊළාම ඕඩර් එක දැන් I am good. How are you? I'm good. Chickpeas curry, plain naan, done. Hi, yeah, I want to order a tikka roll. Do you deliver to a table? Yeah. Chicken tikka roll, Sorry. chicken tikka roll. Yeah, a chicken tikka roll. Tikka roll, just tikka roll. Yeah. Is it chicken? Yeah, thank you. What's the table number? ඉතින් ගයිස් 12ට පටන් ගත්ත එක ඉවර වුණේ රෑ 10ට. වෙනදට රෑ 9ට වහන එක අද රෑ 10 වෙනකම් කරගෙන යන්න උනා. මොකද ඒ තරමට බිසි වුණාද? බිසි කියන්නේ හිතා ගන්න බෑ. සාමාන්‍යයෙන් මන්ඩේ මේ තරම් බිසි වෙන්නේ නැහැ.
මන්ඩේ හරියට සටඩේ වගේ බිසි වුණා. එක පට්ටම අමාරු දවසක් වුණා මට. මොකද මේ තරම් කවදාවත් මන්ඩේ බිසි වෙලා නැහැ. වෙනදට මාත් එක්ක වැඩ කරන්නේ තව එකෙක්. ඉතින් එයාත් එක්ක වැඩ කරද්දි ඉතින් පොඩක් ෂේප්. හැබැයි දන්නවනේ ඉතින් අල්ලපුරට එයාත් එක්ක වැඩ කරනවා කියන්නේ ඉච්චල් ලේසි දෙයක් නෙමෙයි කියලා. අද වැඩ කරේ වෙන අවුට්ලට් එකක වැඩ කරන කොල්ලෙක් තමයි මගෙත් එක්ක වැඩ කරේ. ඉතින් මම මේකට කලින් වීඩියෝ එකකුත් අප්ලෝඩ් කරා. මොකද වීඩියෝ එක මට හරියට කම්ප්ලීට් කරලා ඉවර කරගන්න බැරි වුණ නිසා අඩුම ගානේ අන්තිමට මට එන ගමන්වත් වීඩියෝ එකක් දාන්න පණක් තිබ්බේ නැහැ. මොකද ඒ තරම් මහන්සි වුණා. මොකද 9ට වහන්න තිබ්බ එක අස්කල ඔක්කොම ඉවර කරද්දි රෑ 10 වුණා. ඔයාලට හිතා ගන්න බැරි නම් මාර වැඩ කැටියක් සෙට් වුණා. මොකද ඊළඟ දවසේ මගේ නිමාඩු දවසේ මම සාමාන්‍යයෙන් උදේ ඉන කෙනාට මචං ප්ලස් ටිකක් සාමාන්‍යයෙන් කරලා තියනවා. ඉතින් නියවත් කරලා කිචන් එක මොප් කරලා අස් කරලා හැමදේම කරලෙදී රෑ 10 වුණා. ගෙදර රෑ 11යි. ඉතින් ඔන්න ඔය වගේ තමයි මගේ දවස කීවිලා ගියේ. ඇත්තටම මෙහි ගත්තාම මේ UK වල මේ වැඩ කරනවා කියන්නේ ඉක්සලේසි දෙයක් නන් නෙවෙයි. ඒක ගොඩක් අමාරුයි සමහරක් තැන්වල හැටියට. මොකද තියෙන නිමාඩුවත් එක්ක අපේ දේවල් මැනේජ් කරගන්න එක. ඉතින් මගේ දවස ගෙවිලා ගියේ ඔන්න ඔය විදිහට. තවත් ලස්සන වීඩියෝ එකක් මම ඔයාලට අරගෙන එන්නම්. එහෙනම් ගිහින් එන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක්.